ආයුබෝවන් healthy and tasty with Lina YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දැක්ක ගමන් ආස හිතෙන ලොකු පොඩි කවුරුත් කැමති සීන් මුරුකු අද අපි පාටින් හදමු. ගොඩක් ඉක්මනින් අඩු වියදමකින් රස කැවිලි හදන්න නොදන්න කෙනෙකුට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. අද අපි මේ මුරුක්කු එක හදාගන්නේ හාල් පිටි, කඩ පිටි වලට මාජරින් ලුණු එකතු කරගෙන. මේ මුරුක්කු පිටි මිශ්‍රණය අනා ගන්න අපි අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 400ක්, මේ කඩේ ඉඳිආප්ප පිටි ඊළඟට අරගෙන තියෙනවා කඩල පිටි ග්‍රෑම් 200ක්, මාජරින් ග්‍රෑම් 60ක්, ඒකම ලුණු තේ හැන්දක් අපිට ඕන වෙනවා. දැන් හොඳින් ඉඩකඩ තියෙන බෝල් එකක් අරගෙන අපි ඒකට දා ගන්නවා කඩල පිටි, එකම හාල් පිටි ටික, ඊළඟට මාජරින් ටික, ඊළඟට ලුණු. මුලින්ම මේ මාජරින් ලුණු මේ පිටි එක හොඳින් කලවන විදියට මිශ්‍ර කරගනිමු. වතුර එකතු කරගන්න කලින් මේ විදියට මාජරින් එක්ක පිටි හොඳින් කලවම් කරගත්තාම මේ මුරුක්කු එකට හොඳ ක්‍රිස්පි ගතියක් එකතු වෙනවා. දැන් මේ පිටි මිශ්‍රණය කොටස් 4කට වෙන් කරගන්නවා මුලින්ම. මේ විදියට අපිට අතින්ම වෙන් කරගන්න පුළුවන් සමාන කොටස් 4කට. ඊට පස්සේ අපි මේ වෙන් කරගත්ත පිටි කොටස් දා ගන්නවා වෙන වෙනම බෝල් වලට. ඊළඟට පාට 3කින් ෆුඩ් කලරින් බිඳු 2-3ක් මේ බෝල් තුනට දා ගන්නවා. අපි දාගන්නේ රතු, කොළ සහ කහ පාටින්. දැන් මේ අනාගන්නේ කලරින් එකතු නොකරපු පිටි කොටස වතුර ටික එකතු කරලා ඉඳිආප්ප පිටි මිශ්‍රණය ගානට මේ පිටි ඩෝ එක අනා ගන්න ඕන. මේ මුරුක්කු එක හදාගන්න හාල් පිටි වලට කඩල පිටි එකතු කරාම මුරුක්කු එකට හොඳ කිරි රසයක් එක්ක ක්‍රිස්පි ගතියක් එකතු වෙනවා. දැන් අපි පිටි ඩෝ එක අනාගත්තා. ඊළඟට මේ අනාගන්නේ කොළ පාට කලරින් දාගත්ත පිටි ඩෝ එක. මේ පිටි ඩෝ 4ම අනාගත්තේ එකම බෝල් එකේ. එකක් අනලා ඉවර වෙලා අනිත් එක අනනකොට සේදුවේ නෑ. අනාගත ඩෝ එක බෝල් එකේ ඉතුරු නොවන විදියට හොඳින් එකතු කරගෙනයි ඊළඟ ඩෝ එක අනාගත්තේ. දැන් අපිට පුළුවන් කැමති මුරුක්කු අච්චුවක් පාවිච්චි කරලා මුරුක්කු ටික වක් කරගන්න. ඊට කලින් ඉඳිආප්ප වංගෙඩියේ මේ විදියට හොඳින් තෙල් තවර ගන්නවා. ඊළඟට මේ පිටි ඩෝ එක වංගෙඩියට දාගන්න කලින් මේ විදිහේ දිගට හැඩයට පිටි ඩෝ එක හදාගෙන මුරුක්කු එක වක් කර ගන්නවා. ඊළඟට ලණුවක් වගේ තියෙන මේ දිග මුරුක්කුව එක කෙළවරකින් මේ හැඩයට නමලා අතින් පොඩ්ඩක් තද කරනවා මේ විදියට. පිටි මෝලිය හරි පදමට අනාගත්තාම මුරුක්කුවේ හැඩය නවනකොට කැඩෙන්නෙත් නෑ, ඒ වගේම අතේ ඇලෙන්නෙත් නෑ. අපි දැන් කොළ පාට මුරුක්කු ටික හදාගෙන ඉවරයි. ඊළඟට මේ කහ පාට මුරුක්කුව වක් කරගෙන ඒකත් ඒ විදිහටම නමා ගනිමු. දැන් අපි හැම පාටකින්ම මුරුක්කුවක් කරගෙන ඒ හැඩය හදා ගන්නවා. මීට වැඩිය වෙනස් හැඩයකට ඔබ කැමති නම් ඒ විදිහට හැඩ හදා ගන්න. ඊළඟට මුරුක්කු ටික බැද ගනිමු. තෙල් හොඳින් රත් කරලා මුරුක්කු තෙලට දාන වෙලාව වෙනකොට මද රස්නෙන් ලිපේ ගින්දර තියාගන්න ඕන. මේ විදිහට උඩට ආපු තෙල් බුබුලු
නැති වුණාට පස්සේ අපිට පුළුවන් තෙල් බේරලා තෙල් තාච්චියෙන් මුරුක්කු ටික අයින් කරගන්න. අපි මේ වගේ හැඳි කූරකින් මුරුක්කු ටික ඈඩ් කරගන්නේ එකට එක ඇල්ල තිබුණොත් එහෙම අයින් කරගන්න පුළුවන් වෙන නිසා. දැන් මේ මුරුක්කු ටික හොඳ ක්‍රිස්පියට බැඳිලා තියෙන්නේ. තෙල් බේරගෙන තාච්චියෙන් අයින් කරගන්න. දැන් මේ විදිහට අනිත් මුරුක්කු ටිකක් බැද ගන්නවා. බලන්න පාට ලස්සන මුරුක්කු. මේ මුරුක්කු පිටි මිශ්‍රණය හාල් පිටි, කඩල පිටි නැතුව වුණත් පාන් පිටි වලින් විතරක් වුණත් හදා ගන්න පුළුවන්. බලන්න මේ විදිහට මුරුක්කු හදාගත්තාම කඩේ සීනි මුරුක්කු පරාදයි. ඒ වගේම මේ පාට මුරුක්කු කැවිලි මේසයකට උනත් තියන්න පුළුවන්. දැන් මේ මුරුක්කු වල දවට ගන්න සීනි සිරප් එක හදාගනිමු. අපි මේ පෑන් එකට එකතු කරගත්තා වතුර කෝප්ප භාගයක්. ඒකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 300ක්. මේ සීනි මිශ්‍රණය එක දිගට හැඳි ගන්නකොට මේ පෑන් එක වටේ සීනි මිශ්‍රණය දැවටිලා සුදු පාට මිදෙනකොට මේ සීනි සිරප් එකේ පදම හරියි. අපිට මේ විදිහට පැණි පදම හරියටම දැනගන්න පුළුවන්. පැණි බින්දු කීපයක් මේ වතුරේකට දාලා ඒක වතුරේ දියනුයි එකතැන තියෙනවා නම් පැණි පදම හරියි. ඊට පස්සේ ලිපෙන් අයින් කරගත්ත ගමන් මේ මුරුක්කු ටිකට දාලා කලවම් කරගන්න ඕන. ඉක්මනින් මුරුක්කු ටිකට වක් කරගත්තේ නැත්නම් ආපහු මේ පැණි මිශ්‍රණය හයි වෙනවා. බලන්න රසම රස පාට ක්‍රිස්පි සීනි මුරුක්කු. ඕගලන්ට සීනි මුරුක්කු හදන්න හිතුණා නේද? හුලන් නොදින විදියට වහලා තියාගත්තාම මේ මුරුක්කු මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. මගේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා යාළුවන් එක්ක ෂෙයා කරන්න. ඒකම ඔබගේ වටිනා කමෙන්ට් එකත් පහලින් සටහන් කරන්න. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.